බුදුන් වැඩි පිම්බිමක් වන නාගදීපේ නාගදීප වැව. ලස්සන පරිසරයකින් වට වෙලා තියෙන මේ වැව මේ දවස්වල පෑවිල්ලත් එක්ක සෑහෙන්න හිඳිලා ගිහිල්ලා තියෙනවා. දැන් අපි නාගදීප වැවේ අතීත විස්තරය උඩවත්ත සර්ගෙන් අහගමු. පාරම්පරික ජන්මභූමි. ඒකට ආදි කාලේ නාගගෝත්‍රිකෝ කියලා කියන්නේ ඇත්තටම ජලාශ්‍රිතව තියෙන ශිෂ්ටාචාරයකට උරුමක් කියන ජන කොටස් යන්නේ. ඒතර ඒගොල්ලන්ගේ අදටත් නාගගෝත්‍රිකයේ පින්තූරය තමයි නයිපෙන ලාංඡනය දාලා තියෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට. ඒකට මේ ප්‍රදේශයේ තියෙන මේ වැව තාම පැරණි බවක් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සතවර්ෂය වගේ කාලේ ඉඳන්ම තියෙන බවක්. ඒක තිබ්බේ කුඩා වැවක් විදියට තිබ්බේ. ඒක තමයි නාගගෝත්‍රිකයේ කෘෂිකාර්මික කටයුතු කරගත්ත වැව. මේ වැවේ ජල පෝෂකත්වයේ තමයි අපි මේ ඉන්නේ. කැච්මන්ට් එක. ඒ පල්ලෙහා තියෙන්නේ ඒගොල්ලන්ගේ කෘෂිකාර්මික කුමරු ඉඩක් තියෙන එක මේ හරි හේන් කරලා තියෙනවා. ඊට පසු කාලයේදම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ 20 වෙනි සියවසේ තමයි මේ විශාල ජලාශය දෙද්දේ ඒකට ප්‍රධාන වශයෙන්ම ලක්ෂ කරගත්ත හැපොළොවේ කියන ඔය සහ රැවට ජලයේද කඳුරු ගණනාවක් තියෙනවා. මේක ස්වාභාවික රක්ෂිතයක්. රක්ෂිතයේ ඉඳලා වෙලා මේ තියෙන දිගටම කඳුරු තියෙනවා. ඒ කඳුරු වලින් පොළොවට වැටෙන වතුර ටික ගස්වල තියෙන මේක ඇත්තටම ද්වීපික වනාන්තරයක්. මුලින් ප්‍රාථමික වනාන්තරයක් වගේ තිබ්බ එකක්. ඒතකොට මේ ගස්වලට වැටෙන වතුර ටික කුඩා බිඳි වලට අදලා පොළොවට උරාගෙන ඒවා කඳුරු ඔස්සේ කුංචි දියපාර ඔස්සේ තමයි මේ වා පෝෂණය කරන්නේ. ඉඩක් තිබයි අද තියෙනවා. අද වෙනකොට හැපොළොය ප්‍රධාන වශයෙන් ඒ කඳුරු වලින් තමයි වැද්ද කඳුරු කියලා කියනවා. ඒක නම් කඳුරු කියනවා. ඒවෙන් තමයි මේ වා පෝෂණය. ඒ තමයි වැවේ ඓතිහාසික තත්ත්වය.